ගන්න නැද්ද මචං? ගන්න නෑනේ බං. මොනවා කරනවද මන්දා? මේ බස් එකෙත් යන්න වෙන්නේ නෑ එහෙනම්. හොඳ වෙලාවට මොනවා හරි කාලා ආවේ. මු ෆෝන් එක උස්සන්නේ නෑනේ බං. ඇති ආන්තන්. බලන්නකො ඇඳන් ඉන්න ඇඳුම. උඹලා දෙන්න මට බැන බැන නේද හිටියේ? මන් නෙමෙයි යෝන්. මෙන්න මූ තමා පරක්කුනේ. දැන් උඹලා දෙන්නට උදේට කණ්ඩත් යන්න ඕනේද? මූට නම් ඕන් නැති වෙයි බං. බෝඩිමට ආපු ගමම්ම මගේ ඉන්දියාප් එකත් කෑවා. ඒ බස් එකේ යන්න වගේ. නගිමු වරෙල්ල. සජියා මං හිතුවේවත් නෑ බං. උඹලා මෙහෙම ගමනක් ප්ලෑන් කරයි කියලා. අනේ තැන්ක් යූ මචං. මට නෙමෙයි බං. ජානුවට ස්තුති කරපන්. ඌ තමයි උඹට හොරෙන් උඹගේ බර්ත්ඩේ එකට උඹලා ගමේ යන්න ප්ලෑන් කරුවේ. ඕක උඹට මූසලයා කියලා බැන්නට හරි ආදරේ බං. මේ ලං වෙලා මට ඇරෝපන්. මූ කොහමද බං හැම සතියෙම මෙච්චර දුරක් යන්න ඉන්නේ? නංගි නැන්දයි බං උට ඉන්නේ. උගේ ජීවිතේත් හරි ඒ දෙන්නත් හරි. අනික ගමේ කියලත් මුට ලොකු සෙට් එකක් නෑ. මේ බඩු ටික කොහින්ද ගන්නෙ? ඒවා අන්තිමටම ගමු නේද? මෙහි ඉඳලා උසයි යද්දි එපා වෙනවා බං. ඒයි ගල් මූසලයෝ දැන්වත් අපිට හරියට පාර කියපන්. අපිට තව දේවල් තියෙනවා ප්ලෑන් කරගන්න. බේම් මේක නිදි. ඇයි ඊ අමාරුනාද? අහන් ඉන්නේ කියහල්ලා. අපි ලිඳුලෙන් බැහැලා රත්න පැත්තට යන්න උනා. එතෙන්ට කිලෝමීටර 25ක් විතර තියෙනවා. ඊට පස්සේ මම යාළුවෙකුට කියලා බයික් දෙකක් ඉල්ලගත්තා. උඹලට ගමෙත් ඇවිදින්න ඕනේ කිව්වනේ. බයික් එකේම ගෙදරට යන්. හැබැයි පාර ටිකක් අමාරුයි. උඹට යාළුවොත් ඉන්නවද බං? මොනවා වුණත් බයික් වැඩේ නම් හොඳයි. අම්මෝ පස්ස රත් වෙලා බං. පොඩි දුමාරයක් ගහමුද? මේ මට කියපන් උඹ අරක නැන්දගෙන් ඇහුවද කියලා. නැන්ද අහලා බලන්නම් කිව්වා. මේ දවස්වල හොයාගන්නත් අමාරුයි හැබැයි. මොනවද බං? හිටහන්කෝ ඒවා හෙට උදේට දෙන්නම්. රාද මාත් මුට කිව්වා. බලහන්ක මුන්ගේ නැන්දා. මූ ගෑණි වගේ හිටියට නැන්දා දන්නවා කොල්ලන්ට සලකන්න. නෑ බං එයා දන්නවා මට මෙහෙ ඉන්නේ උඹලා විතරයි කියලා. මං ජොබ් එක දාලා යන්න හදපු වෙලාවේ චානුවා තැන්ක් යූ බං. මාව බලෙන්ම නතර කරගත්තට. හරි ඒව වැඩක් නෑ. අදට උඹට වයස 27යි. අපිත් එක්ක පළවෙනි උපන්දිනේ. වෙන අවුරුදු වල බේරුණාට අපිත් එක්ක නම් බේරුමක් නෑ පුතෝ. හෙට උදේට අරව ඕනේ. අද රැට උඹ ගානේ. ජානුවා ඕකව පිස්සු වට්ටන්න එපා. ඒවා අපි කතා කරගත්ත විදිහට කරමු. නෑ බං අවුලක් නෑ. මොනවද ඕනේ? රත්න බස් එක එනවා. අරුන් දෙන්න පොරවල් වගේ ඉස්සරහින් යනවා. මේ පාරේ පොලිසියෙන් එහෙම නෑ නේද? නෑ මේකේ වාහනයක් යන්නේ හරි කලාතුරකින්. තව කොච්චර යන්න ඕනේද බං? අනේ මන්ද බං අරු පිටිපස්සේ ඉඳලා කියවනවා මට ඇහෙන්නෙත් නෑ. ඇහුණු විදිහට කියහන්කොත් පාර දැන් හරියට
මේ කෙහෙල් මලේ යනවා ඉවරයක් නැහැ. මෙතන ඉඳලා රතනට කිලෝමීටර 6ක් විතර තියෙන්නේ. උඹලට ගන්න ඕන දේවල් එහෙන් ගන්න පුළුවන්. එතන ඉඳලා පැයක් එකමාරක් විතර ගමේ පාරේ යන්න ඕන. වෙනද නම් බස් එකේ එනකන් ඉන්නවා මම. ඒක වැඩ කරන්නේ උදේ හැන්දෑවේ විතරයි. අපිට බයික් දෙක තියෙන හින්දා හැන්දෑ වෙන්න කලින් යන්න පුළුවන් වෙයි. අඩෝ දැන් නම් බඩගිනි හොඳට මෑ. වඩයක් කෑවට බඩට දැනුනේවත් නැහැ. දැන් නම් 4:00මාරයි. අපි යද්දි රෑ වෙයිද? මේ අර උඹ කිව්වනේ ෂෝට් කට් එකක්ද මොකද්ද තියෙනවා කියලා. රතනට මෙහායින්. ඔව් බං පාරක් නම් තියෙනවා. හැබැයි ළඟදී නම් ගිහිල්ලා නැහැ. ඉස්සර පාර හදන්න කලින් අපි ටවුන් එකට යන්නේ ඒකෙන්. බයික් වලට නම් ගිය හැකි. දැන් නම් කොහොමද දන්නේ? දැන්න හරහා යන්න තියෙන්නේ. ඒකෙන් ගියොත් නම් පැය භාගෙන් අපි ගෙදර. යම්මන් ඒකෙන් තව රවුම් ගහන්න ඕනේ. එහෙනම් යන්. කො සජ්ජා. ඒයි මෙහෙ වරෙන් ඔය අංකල්ට බොරු කියන්නේ නැතුව ඔය ඉස්සරහින් දකුණට පොඩි ගුරු පාරක් තියෙනවා. එතනින් හැරෙන්න ඕනේ. මේක තමයි ඒ පාර. ඒයි අපි දෙන්න මේ කතා කරුවේ උඹලා කෙලින්ම රතනට ඵලයල්ලා. ගිහින් බඩු ටික ගනිමු. මූයි කෙලින්ම මෙතනින් ගෙදරට අදින්න. මම්මුව දාලා ආපහු මේ හන්දියට එන්න. එතකොට මුට පුළුවන් ඔය ලෑස්ති කරන එකක් කරගන්න. මම මේ හන්දියට ඇවිත් ඉන්නම්. ඒක හොඳයි නේද බං? අඩෝ වැස්සක් ඉන්න වගේ නේද? එහෙනම් ඔන්න අපි ගියා. මේ ටවුන් එකට මෙහායින් පෝස්ට් ඔෆිස් එක ළඟ බයික් එක දාලා ඵලයල්ලා. ටවුන් එක කෝකටයි ෂුවර් නේ. මං කියපු වැඩේ මතකයි නේද? මං කෝල් කරලා කියන්න දැන් එනවයි කියලා. ඒ මොනවද? උඹට ඒකෙන් වැඩක් නෑනේ. එහෙනම් උන් අපි ගියා. බැහැපන්කු ඉතින් මේක හරව ගන්න. අර මොකෝ අරුන් ආපහු එන්නේ. මොකෝ පොලිසියෙන්ද? නෑ බං. මේ මොකද්ද ගේන බ්‍රෑන්ඩ් එක? මූණන් කියනවා හොඳයි කියලා. අවුලක් නෑ. මේ ටිකේම තමයි. වෙන මුකුත් නැද්ද? අලුත් එකක් මං ඇවිල්ලා උඹලට තියෙනවා. තියෙන අමාරුම වැඩේ. උඹලා ඔක සාකච්ඡා කරලා ඉවර වෙද්දි අපිට අනිත් පාරේ යන්නත් තිබ්බා. අනේ උඹ නිකන් හිටන් මේ උඹලට ඕන දෙයක් අරන් වරෙල්ලා. මේ උඹලා කලින් ආවොත් මෙතනම හිටපල්ලා ඈ. තනියම එහෙම එන්න එපා. පාර හොයාගන්න බැරි වෙයි. උඹ මාවත් බය කරනවනේ. මේ නවතිනවද? මෙහෙම යමු බං. රෙද්ද. අර ලිඳුලෙන් බඩු ගත්තනම් මිලහකටත් අරුන් එක ගෙදර. ඒත් අපිට මෙහෙට එන්න වෙනවා බං. අරුගේ තෑග්ග ගන්න. එදා එක පාරටම ෆෝම් වෙලා ඕඩර් කරුවානේ. හොයලා බැලුවෙත් නෑ. කොහෙද බං පාර? හොයාගන්නත් බෑ. පහුණාද? අන්න පන්සල. ඊට ටිකක් ඉස්සරහින් නේද බං හන්දිය? අර ඉන්නේ බඩ. ඒයි උඹ කිව්වා හරි බං. අපිටත් උඹ වගේ කොට කලිසමක් ඇඳන් එන්න තිබ්බේ. අපි ඉක්මනට යන්.
බලහංගෝ මුට බොන්න තියෙන හදිසිය මටත් හදිසි බං. ඉක්මනට යමන්කෝ. බොල වගේ බේබද්දු එයි පරිස්සමෙන් යමන්. දෙපැත්තේ පල්ලම. ඒ අරුගේ බයික් එකේ ලයිට් නැද්ද බං? ඒ ශානුවා තව කොච්චර දුරද බං? උට ඇහෙන්නේ නෑ බං. කවුද බං අර? මාමා කොහෙද යන්නේ? ගම්මානයටද? මම නම් ටවුන් එකට ගිහින් ආවේ. මේ මහත්තයලා කොහෙද මේ වරුසාවේ? අපිත් යන්නේ ගම්මානේ පැත්තට. මාමටත් අරක යන්න පුළුවන්. පොඩි අඩියක් නම් ගැහුවා. පේනවා හොරයි. ඕකේ 3 දෙනෙක්ට යන්න බෑනේ. නේද මහත්තයා? උඹලට පිස්සුද? මේ වැස්සේ මේ බීම මිනිස්සු අරයි යන්න. මේ ඉක්මනට යමල්ලා. ඔව් බං ඌ හරි. අපිට ඉල්ලගෙන කණ්ඩායි වෙන්නේ. ෂේප් එක යන්. මේ අපි දැන් සෑහෙන දුරක් ආවනේ. මේ ඔය හෝන් එක ගහලා අරුව නවත්ත ගනින්කෝ. මේකට ඇහෙන්නේ නැද්ද? ඒ මචං. අද උඹ දැක්කද? අකුණද? රෙද්ද බලපන් අරු දිහා. ඇයි මොකෝ බා? ඒ මොකද උනේ? මම මේක නවත්තනවා. නවත්තපන්. ඒ අපි අපව හරවමුද? මේ කවුද බං මේ? ඉක්මන් කරහල්ලා. අඩේ මොකද වෙලා තියෙන්නේ බං? ඒ උඹ අපිව බය කරනවනේ. උඹ කොහමද ඔහම? ඉක්මන් කරහල්ලා. යම්. අඩෝ මූණන් අපේ කා නෙමෙයි. මේ රෙද්ද දාලා ආපහු යපන්. ආපහු කොහමද බං යන්නේ? මූ පාර හරස් කරලානේ. ඇරලා යන්න ඉස්සරහට. මේ කාර් ගන්නේ මම බහැලා ආපහු දුවනවා. හරෙන් නැපන්. අපි ආපහු දුවමු. දැන් යමන් ඉස්සරහට. අඩෝ මූ ළඟ කුණුනේ ගඳයි බං. මොනු ඇඟම අයිස් කැටේ වගේ. මේක මහසෝනද දන්නේ. ඉතිවිසෝ ගාතාවවත් කියමුද? මේක බෙල්ල මිරිකයි බං. යකෝ මෙහෙම ගියොත් බය මැරෙනවා. හිටපන්. ඉතිවිසෝ භගවාරායි සම්මා සම්බුද්ධෝ විචේ ලෝක දිවිපන්න අනුත් අඩෝ නැතිව දිකටම කියන්න ඵලයන්. අඩෝ ජානු යන්නම් බං දිනුක ජනුව ඒ අපේ ජනුව
ඒ අම්මට දිනුකයා මොන් දෙන්න ඇක්සිඩන්ට් වෙලා. ඒ මුට සීය තියෙනවා ඔළුවෙන් ලේ ගලනවා ඉක්මනට හොස්පිටල් අරන් යන්න ඕන කෝ ජානුවා? ජානු ජනුවා අපි දෙන්න එද්දි පාරට ගහ කඩම් වැටුණා. අත්තක වැදිලා විසි වෙනවා විතරයි මචං මට මතක. ජානුවා මට සමාවයන්. උඹ පොඩි කාලෙම අම්මයි තාත්තයි නැති වුණානේ. උඹ එයාලත් එක්ක ඉන්න ෆොටෝ එකක් නෑ කිව්වහම චනුව පහුගිය ටිකේ රෑ එළි වෙනකම් මේක හැදුවා. ඒකේ වැඩ ඉවර කරලා මෙහාටම කූරිය කෙරුවා. ඒක ගණ්ඩ තමා සේරටම වඩා ටවුන් එකට ගියේ. අරු දන්නවන ඌව බේර ගණ්ඩාවේ චනුවගේ ආත්මි කියලා.